ගෞරවනීය පූජ්‍ය පක්ෂෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින විද්වත් මණ්ඩලය ඇතුළු ආදරණීය ඔබ සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම අපි අවදි වුණ මොහොතේ ඉඳන් නින්දර යනකම් අද අහන්න තියෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන. මමත් අම්මා කෙනෙක් විදිහට මාර ආසාවෙන් හිටියා මේ මම ඉගෙන ගත්ත දෙයට වඩා වෙනස් දෙයක් මගේ දරුවෝ ඉගෙන ගන්නවට. මොකද මට මතකයි මම පුංචි කාලේ ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ පුංචි පන්තිවල එක වසර දෙක වසර වගේ පන්තියේදී මගේ ගුරුතුමී බෝඩ් එකේ අඳිනවා ලස්සන ඉරක්. කන්දකට උඩින් ඉරක් පායලා වලාකුලක් එක්ක ඒකල අපිට කියලා දෙනවා පුතේ මේ ඉර පායනවා. ඉර පායන්නේ නැගෙනහිරින්. අපි නැගෙනහිරින් ඉර පායන දිශාවට අපි කියනවා නැගෙනහිර කියලා. ඊට පස්සේ ඉර බැහැලා යන පැත්ත මොකද්ද? බටහිර. දැන් මමත් උදේට නැගිටිනකොට හිතනවා මේ ඉර පායනවා. ඉර පායන්නේ කොහෙන්ද? නැගෙනහිර. දැන් ඕම තමයි දවසක වෙන්නේ. උදේට ඉර පායනවා නැගෙනහිරින්, හවසට ඉර බහිනවා බටහිරින්. හැබැයි ඔහම කාලයක් ගිහිල්ලා 7 වසර 8 වසර වගේ පන්තියේදී මම ඉගෙන ගන්නවා පෘථිවිය පරිභ්‍රමණය වෙනවා ඉර වටේ කියලා. එතකොට මට ඉර පායන්නේ නැගෙනහිරින් කියලා උගන්වන්නේ ගුරුවරයෙක්. දැන් පෘථිවිය ඉර වටා පරිභ්‍රමණය වෙනවා ඉර තියෙන්නේ එක තැන කියලා උගන්වන්නේ ගුරුවරයෙක්. එතකොට මම අතරමං වෙනවා. දැන් අහලා බැලුවොත් මගේ දරුවන්ගෙන් මගේ දරුවෝ ඉගෙන ගන්නෙත් ඒ ටිකම තමයි. එතකොට වෙනසක් වෙලා නැහැ. වසර දීර්ඝ කාලයක් තිස්සේ අපි සියලු දෙනා ඉගෙන ගන්නේ මෙන්න මේ විදිහට. මේ අධ්‍යාපනය ඇතුලේ දරුවෝ අතරමං වෙනවා. එහෙමනම් මට ඕනේ තාර්කිකව හිතන්න පුළුවන් දරුවෙක්. ඒ වගේම හැම අම්ම කෙනෙක්ම කැමති එහෙම තමයි. අද අපි බැලුවොත් මේ අධ්‍යාපන ක්‍රම දිහා එක වසරට ඇතුළත් වෙන දරුවන්ගෙන් උසස් පෙළ අධ්‍යාපනය දක්වා යන්නේ බොහොම සුළු පිරිසක්. ඒ මගින් හැලෙන පිරිසට මොකද වෙන්නේ? අද මගේ දරුවා එළියට යනකොට මං ඉන්නේ බයෙන්. මොකද මේ සමාජය හරි විෂමයි. හැමතැනම තියෙන නීති විරෝධී දේවල්. ඒ වගේම මංකොල්ලකාරයෝ. මගේ දරුවා යහතින් ගෙදර එයිද? මෙන්න මේ බය නැති වෙන සමාජයක් අපට ඕනේ. මේ හැලෙන දරුවන්ට මොනවා හරි ක්‍රමවේදයක් තිබුණා නම් මේ දරුවෝ සමාජ අපයාචාර වලට යොමු වෙන්නේ නැහැ. සමාජ නීති විරෝධී දේවල් වලට යොමු වෙන්නේ නැහැ. හැබැයි මේ නව අධ්‍යාපන ක්‍රමය ගැන අපිට හඳුන්වලා දෙද්දී අපි දැක්කා මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ කිසිම දරුවෙක් හැලෙන්නේ නැහැ. හැම දරුවෙකුටම තියෙන පාරක්. හැම දරුවෙකුටම තියෙන අනාගතයක්. එයාලට තියෙනවා හීනයක්. ඉතින් මමත් හරි ආසාවෙන් හිටියා අනේ මේ රටේ අපේ දරුවෝ අනාගතේ ලස්සන රටක්, පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් නේ අපි ප්‍රාර්ථනා කරන්නේ. අන්න ඒ තැනට යයි කියලා. ඉතින් අපි අපේ දරුවෝ, මගේ දරුවෝ විතරක් මේ වගේ තැනකට ගිහිල්ලා වැඩන්නේ නැහැ. ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමේ පවතින අධ්‍යාපන ක්‍රමේ අපිට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන පුංචි ලකුණු ගානක් අඩු වෙලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන දරුවන්ට මොකද වෙන්නේ? ඒ දරුවෝ මේ සමාජයේ අතරමං වෙනවා. ආර්ථික හැකියාව තියෙන දරුවෝ එතනින් එහාට අධ්‍යාපනය ලබනවා. මමත් මේ සමාජයේ අන්නේ එහෙම අතරමං වෙච්ච කෙනෙක්. ඇත්තටම ඒ පීඩනේ මමත් වින්දා. ඒ වගේ පීඩාවට පත් වෙන විශාල ප්‍රමාණයක් දරුවෝ ඉන්නවා. ඔවුන්ට මේ අධ්‍යාපනයේ ක්‍රමයේ යටතේ පාරක් නැහැ, යන්න තැනක් නැහැ, අනාගතයක් නැහැ. එහෙමනම් මේ නව අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඔවුන්ට තියෙන ලස්සන හීනයක්. අධ්‍යාපනයට, පොතේ අධ්‍යාපනයට අකමැති දරුවන්ට වෘත්තිමය අධ්‍යාපනයක් තියෙනවා. පවතින අධ්‍යාපනයේ ක්‍රමයේ තියෙන්නේ විභාග පමණක් සමත් දරුවන්ට. හැබැයි ඒත් සුළු පිරිසක්. නමුත් මේ නව අධ්‍යාපන ක්‍රමේ ජීවිතේ සමත් දරුවෙක් මේ රටට බිහි කරනවා. හැම දරුවෙක්ම ජීවිතේ සමත් වෙච්ච දරුවෙක් වෙනවා. දැන් මේ අධ්‍යාපන ක්‍රමෙන් අපි දකිනවා කිසිම සංවේදනයක් නැති, සාර ධර්ම නොදන්න, ඒ වගේම අනේකාගේ අදහස් වලට ගරු කරන්නේ නැති, තව කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නැති දරුවෝ පිරිසක් අපිට ඉන්නේ. නමුත් අපි දැක්කා මේ නව අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමේදී සංවේදනයක් සහිත, සාර ධර්ම සහිත දරුවෝ පිරිසක් මේ රටට බිහි වෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපි ඉතිහාසය කියනකොට අපේ ඔළුවට එන්නේ අතීතයේ රජවරු. ඊට පස්සේ අනුරාධපුර යුගය, ඒ වගේ යුගයක්. නමුත් අපි දැන් තමයි දන්නේ නැහැ වාහන වලටත් ඉතිහාසයක් තියෙනවා කියලා. ඒක මේ මොඩියුල් වල හඳුන්වලා දීලා තිනවා වාහනයකටත් ඉතිහාසයක් තියෙනවා කියලා. ඇත්ත. දැන් අපි හිතන්න පුරුදු වෙනවා. අපේ දරුවෝ ඊට පස්සේ හිතන්න පුරුදු වෙනවා, අලුතෙන් හිතන්න පුරුදු වෙනවා. නමුත් මේ පෙරතුණු දේශපාලන පාක්ෂිකයන් මේ අල්ලලා තියෙන රටේ සංවේදීම තැනක්. ඔවුන් අල්ලලා තියෙන මේ ඔවුන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න හදන්නේ. ඔවුන්ගේ පාටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන් දරුවන්ගේ ජීවිත බිල්ලට අරන් තියෙනවා. මේක අනිවාර්යෙන් මවක් විදිහට මම හෙලා දකිනවා. ඒ වගේම මම අපේ ගරු අගමැතිතුමගෙන් ඉල්ලන්නේ අපේ දරුවෝ
හරි ආදරෙන් තුරුළු කරගත්ත මේ හීනේ ආපහු උදුර ගන්න එපා. මේ දරුවන්ට මේ හීනේ දකින්න ඉඩ දෙන්න. අපි මමත් ඒ වගේම සියලු දෙමාපියෝ කොන්දේසි විරහිතව මේ නව අධ්‍යාපන ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ලෑස්ති. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්ති අපේ දරුවෝ වෙන්නේ. මොකද මේ රටේ අනාගතය කියන්නේ අපේ දරුවෝ. ඉතින් අපි මම හිතන්නේ සියලු දෙමාපියන් මාත් එකඟ වෙයි. මොකද ඔබත් කැමති මමත් කැමති අපේ දරුවෝ රටේ හොඳ තැනකට ගිහිල්ලා මොකද අපි පොහොසත් මිනිස්සු නෙවෙයි. මේ රටේ දැනට විද්වත් කියලා තැනක ඉන්නවා නම් ඇත්තටම ඇති හැකි අය තමයි ඒ තැන් වලට යන්න පුළුවන්. දරිද්‍රතාවයෙන් පෙළෙන නිර්ධන පාන්තිකයන්ට අධ්‍යාපනය අයිතියක් නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ රටේ ඉන්න සියලු දරුවන්ට අධ්‍යාපනයේ වරප්‍රසාද සියල්ල හිමි කරගන්න පුළුවන් මේ නව අධ්‍යාපන ක්‍රමයක් එක්ක අපි හිටගත යුතුයි. අපේ දරුවන්ට මේක ලබා දිය යුතුයි. ඉතින් නැවත වරක් මම කියන්නේ අපි කොන්දේසි විරහිතව එකතු වෙමු. අපි මේ අධ්‍යාපන ක්‍රමය අනිවාර්යෙන් අපේ දරුවන්ට ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් අපි ඕනෑම මොහොතක මොන අභියෝගයකදී හරි අපි සියලු දෙනා එකට හිටගමු මේ රජයත් එක්ක කියමින් ඇත්තටම ඔබ හමාර සතුටක් දැනන මේ මෙතන එළියෙත් ඉන්නවා අපේ මේ නව අධ්‍යාපන ක්‍රමේ මේ කොච්චර කැමැත්තක් ඔබට තියෙනවද කොයිතරම් ඔබට අවශ්‍යතාවයක් තියෙනවද කියලා මේ පිරිසෙන් පේනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මම නැවතත් කියන්නේ අපි ඕනෑම මොහොතක එකතු වෙන්න ලෑස්ති මේ වෙනුවෙන් අපි හිටගමු කියලා ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.